ආයිබෝවන්. ඉතින් මට නැවතත් මගේ YouTube channel එක හරහා ඔබ හමුවට වීඩියෝ එකක් ගේන්න සිතුණා. අපි ශ්‍රී ලංකාවට පැමිණි දිත්වා මහා සුලිකුණාටුවත් සමග පැවතුණු විවසනය ගැන. විවසනය ඉතාමත්ම දරුණු තත්ත්වයක්. ඒ ගැන අපි බොහෝ දෙනා බොහෝ කරුණු දන්නවා. නමුත් මට හිතෙන්නේ මේක අපිට ඇතිවුණු දිත්වා කියන වචනේ දිහා බැලුවොත් ඒක දිට්ඨ ධර්මවේදිනිය කර්මය පසුපස ආපු දෙයක් වගේ. අපේ පසුපස ශ්‍රී ලංකා වාසිය ශ්‍රී ලංකාවට පැමිණි මහා බලගතු කර්මයක් පරිසම්දුන්නද කියලා හිතෙනවා. ඇත්තටම බෞද්ධ ජනතාව විශාල වශයෙන් ජීවත් වෙන බෞද්ධ රටක් කියලා කියන්න පුළුවන්. මෙවැනි විපතක් මං හිතන්නේ කිසිවෙකු දැක නැතුව ඇති ශ්‍රී ලංකා වාසිය අවුරුදු 80ක් 70ක් කාලයක් ජීවත් වෙච්ච කෙනෙක් වුණත් අහලා දැකලා නැහැ. ඉතින් අපි කියනවා මහා පොළොව නිකන් කම්පා වෙච්ච දෙයක් වගේ තමයි මේ දිහා බැලුවහම පේන්නේ. ඒ කියන්නේ හැම ප්‍රදේශයකම මේ නායයන් විශේෂයෙන් දිහා බැලුවොත් මහා විශාල කළුගල් කඳු කඩාගෙන ආවත් එක්කම විශාල කළුගල් ඒ වගේම මහා විශාල ජල කඳක් පහළට ගලාගෙන ඇවිල්ලා අලුතෙන් හදපු විශාල පැරණි ගෙවල් නෙමෙයි අලුතෙන් හදපු ගොඩ නැගිලි තට්ටු නිවාස මේ හැම දෙයක්ම පොළොවට සමතලා වෙලා දකින්නවත් නැති තත්ත්වයක් තියෙන්නේ. අපි නොඑක් ප්‍රදේශවල වීඩියෝ නරඹුවා. විශේෂයෙන් මහනුවර උඩුදුම්පුර ඊළඟටම මාතලේ බදුල්ල ඒ දිස්ත්‍රික්කවල විශාල නායයන් දකින්න පුළුවන් නුවරඑළිය. ඉතින් මේ හැම තැනම සමහර ගම්මාන විනාශයටමපත් වෙලා ගෙවල් 15 16 20 වගේ නායයන්ට ලක් වෙලා තියෙනවා. සමහර ගම්වලට යටවුණු ගෙවල් වල මිනිසුන්ගේ ඒ මරණ සොයා ගැනීමටවත් කිසිදු උනන්දුවක් දක්වපු නැති ප්‍රදේශ තියෙනවා. විශේෂයෙන් ওই පස්සර කියන ප්‍රදේශයේ ඒ පැත්තේ නිදංගල ප්‍රදේශයේ ප්‍රධාන තුනක් වගේ නායයන් තියෙනවා. ඒවා ගම් පිටින්ම විනාශ වෙලා සමහර මරණ අදටත් අරගෙන නැහැ. එතකොට එකක් ගයක් දෙකක් ඒ හැම ගමකම එක ගයක් දෙකක් බේරිලා තියෙනවා. එක වීඩියෝ එකකින් මම දැක්කා ඒ කාන්තාවයි එයාගේ පුතේ පමණ ඉඳලා තියෙන යාගේ මහත්තයා වෙන නගරයක රැකියාවට ගිහිල්ලා. නමුත් එළි වෙනකම් මම ගාත කියමින් බුදුගුණ සිහි කරමින් පහන් පත්තු කරලා කියාම තමයි ගත කරලා තියෙන්නේ. අන්තිමට ගමේ හාමුදුරුවෝ තමයි ඇවිල්ලා තවත් කණ්ඩායම් සමග ඇවිල්ලා බේරගෙන තිබුණා. නමුත් අනිත් ඒ ආවට සෑම ගයක්ම යට වෙලා සෑම කෙනෙක්ම නැති වෙලා තිබුණා. එතකොට ගෙවල් තව ඊට ඈතින් ගෙවල් දෙකක පමණ මිනිස්සු බේරගෙන තිබ්බා හාමුදුරුවෝ. නමුත් හරිම පුදුමයි. ඒ ගේ ආවටට වෙනකන් විතරක් ඒ වතුර ඇවිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම බුදුදහමේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා එතනත් පැහැදිලි වෙනවා. ඉතින් අපි ඇත්තටම මේ ගැන බොහෝ දෙනා බොහෝ අදහස් දන්නවා. බොහෝ තොරතුරු දකින්න නැති වීඩියෝ වලින් තවදුරටත් තවමත් දැක්ක නැත්නම් ඒවා හොයලා බලලා ඒවා S2කින් ඇති ඇත්තටම අපි දකින්න ඕනේ. අපි ජීවිතය අවබෝධ කරගන්න නම් මේ බුදුදහමේ සත්‍යතාවය අවබෝධ කරගන්න නම් මොකද මේ ජීවිතේ කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ කියන එක දැනගන්න නම් අපි මේ වීඩියෝ හොයලා බලලා හෝ ඒ පැතිවලට යන්න පුළුවන් නම් ගිහිල්ලා S2කින්ම බලලා මේ ජීවිතය ගැන මේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ මේ ලෝක ස්වභාවය මොකද්ද ලෝක දහම මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕන. අපි ඇත්තටම සබා දහමට අවනත වෙන්න ඕන. සබා දහමට ගරු කරන්න ඕන. සබා දහමට ආදරය දක්වන්න ඕන. ඒ හැම දෙයක්ම යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. මොකද සමහර අය බේරෙන්නත් සමහර ගෙවල් බේරෙන්නත් සමහර තට්ටු නිවාස අලුත හදපු ගෙවල් විනාශ වෙලා යන්නත් හේතුවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අපි හිතන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේ තවමත් ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ පිළිමයකට පවා අපි වන්දනා කරනවා කියන එක අවමානයක් නෙමෙයි. එහෙම හිතන්නවත් නරකයි. බුදු පිළිමයක් දාම බුදුහාමුදුරුවන්ගේ අවුරුදු 5000ක් ජීවත් වෙනවා. ඒ නිසා අපි ඒවට নমස්කාර කරලා වැඳලා පොදු සත්කාර පවත්වනවා නම් ඒ ගරුත්වය හැම කෙනා තුළම තියෙන්න ඕනේ. ඒකට අගෞරව දක්වන්න සිද්ධ වෙන්නේ හානි. ඒක යම් කිසි මට්ටමකට ගියාට පස්සේ එහි ප්‍රතිඵල දෙනවා අපිට. ඒ නිසා ඒක කාටවත් වැළඳ ගන්න සිද්ධ වෙනවා අවසානයේ. මුළු රටටම හානියක් වෙනවා. එක්කෙනේ දෙන්නේ කරන යම් කිසි වරදක් තිබුණොත් ඒක මුළු රටටම බලපානවා. ඒක අපි S2කින්ම දැක්කා. විශාල වර්ෂාපතනයක් ආවා මිලිමීටර 400 500ක් පමණ. නමුත් ඒක
දරා ගන්න බැරි ප්‍රමාණයක් අපේ ශ්‍රී ලංකාවේ දූපතකට ඒක දරා ගන්න යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ ප්‍රමාණයට වඩා ඉක්ම ගිය නිසා ඒ ජලකඳත් බලපෑවා. නමුත් මිනිසුන්ගේ ජීවිත විනාශ වෙච්ච හැටි බැලුවාම යම්කිසි බලවේගයක්ත් තියෙනවා කියලා කියන්න පුළුවන්. මහා පොළව නුහුලන ගතියක් මහා පොළවට ඇති වෙලා තියෙනවා. මොනවා හරි කම්පනයක්. එතකොට ඒක මොන විදිහද කියන එක අපි ටිකක් හිතලා බලන්න ඕනේ. මේවා S2කින් බලන්න ඕන. මම හිතන්නේ බොහෝ රටවල් වලට මේවා එනවා. නමුත් ආවට මේ රටේ වෙලා තියෙන දේවල් දිහා බැලුවාම ඒක වෙනස් තත්ත්වයක්. එතකොට අපිට අනිත් එක රටක පාලනය කරන අය වුණත් මේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒවා නොසලකා හරින්න බෑ. නොවැම්බර් මාසේ 12 වෙනිදා නොයිකුත් නිවුස් වලින් නොයිකුත් BBC ආයතනයෙන් එහෙම දැන්නවා මේ රටේ විශාල වර්ෂාපතනයක් එනවා. ඒක නමුත් ඒකට සූදානම් වීමක් තිබුණේ නැහැ. ස්වභාවිකව ඇති වුණ විපතටත් වඩා හාත්පසින් තවත් දෙයක් සිද්ධ වුණා. ජලාශවල තියෙන ජලකඳ පිරිලා යනකොට එකපාරට මේවා වාන්දුරට ඇරුණට පස්සේ ඒ ජලකඳ දරා ගන්න බැරුවත් මොහොත විට නිවාස ගම් පිටින් විනාශ වෙලා ගියා. එතකොට ඒකත් එක තරහ වැරද්දක්. ඒ නිසා ඒ ජලකඳ වර්ෂාපතනයක් එන්නේනකොට ඒකට සූදානම් වීමක් තියෙනවා. ඒවා වේලස්සෙනින් ඒවා වතුර ඉවත් කරන්න යම්කිසි ප්‍රමාණයක් අඩු කළා ඒකට සූදානම් වීමක් තිබුණේ නැහැ. ඒ නිසා අපි රටක් පාලනය කරනකොට මේ පිළිබඳ මේ හැම දෙයක් පිළිබඳව එකා වගේ කටයුතු කරන්න ඕන. අවබෝධයෙන් වැඩ කරන්න ඕන. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි. හැම පැත්තෙම තියෙන අනවබෝධය මේක විනාශයට තවත් බලපෑවා. ඉතින් ඒ නිසා මේ සාමාන්‍ය දෙයක් කියලා අපි හිතන්නේ නැතුව මේකෙන හොඳින් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. මේ ඉදිරියටත් නැවතත් අධික වර්ෂාපතනයක් ඇති වුණොත් නායම් කියන එක ඇති වෙන්නේ බොහෝ දුරට ඉඩ තියෙනවා. සමහර පළාත්වල පාරවල් වල තවමත් ඉදි තලා ගිහිල්ලා පාරවල් ඈත්ලා කඳු තේ වතු වල විශේෂයෙන් නායම් සෑහෙන්න ඇති වෙලා තියෙනවා. මොකද තේ වතු වල විශාල ගස් කොළන් නැහැ. ඒව මතු පිටින් තියෙන තේ ගස් තියෙන්නේ. නමුත් විශාල ගස් තිබුණු ප්‍රදේශ පවා නායම්මට ලක් වුණා. මහා විශාල ගස් ඒ කියන්නේ කැලෑවල තියෙන මහ විශාල ගස් ඒ විදියටම ගස් පල්ලෙහාට කඩාගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් ඒවා අවුරුදු 1600 ගණන් පැරණි ගස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම එකේ තේ ගහකින් තේ වතු වල තියෙන ගස් වලින් තේ ගහකින් ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. නෑයම් ඉබේටම සිද්ධ වෙන්න බොහොම ලේසියෙන් පුළුවන්. මොකද මතු පිට තියෙන පසට වතුර එකතු වුණාට පස්සේ ඒ පස් ටික අර ගල් තලාවක් යටට යනකම්ම තියෙන පස් ටික පහළට කඩාගෙන එනවා. ඉතින් මේ විදිහේ දේවල් ස්වභාවයෙන්ම ඇති වෙන්න පුළුවන් අධික වර්ෂාපතනයකදී. ඒ නිසා අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. මින් ඉදිරියටත් එහෙම ඇති වෙන්න පුළුවන්. අපි තවත් ප්‍රදේශයක අපි දුටුවා එක වීඩියෝවක්. ඒ පළාතටත් ඉක්මනින්ම නායාමක් ඇවිල්ලා උදේ වරුවේ ඒ කියන්නේ රෑ ගහක් දෙකක් වැටලා තුන උදේ වරුවේ ආව නායාමකින් එතන විනාශයට පත් වෙලා ඒ කොට නැගිල්ලක තට්ටු දෙකක පමණ කොට නැගිල්ලක උඩ තිබුණු කඩේ තිබුණු මුදල් ලාච්චු වල එහෙමම තිබිලා තිබුණා. යට සම්පූර්ණ කඩාගෙන ගිහිල්ලා ගේ යට තට්ටුවේ. නමුත් ඒ මිනිසුන්ගේ ලාච්චු වල සල්ලි බඩු මුට්ටු එහෙම දාලා මිනිස්සු එතනින් එළියට අතහැරලා යනවනේ. නමුත් ඒක ඇතුළේ තිබුණු සල්ලි ලක්ෂයක් පමණ මුදල් නැති වෙලා. ඒ බඩු මුට්ටු සියලුම දේ කෑම බඩු වරම මිනිස්සු අරගෙන. නමුත් ඉතින් එහෙම ඒ වගේ දේවල් තහන ලැබුණාම හරි කනගාටුයි. ගවරම්මාන කියන ගම්මානේ. එතකොට මේ මිනිස්සු අද ජීවත් වෙන්නේ මුකුත්ම නැතුව. ඒ කරන ඒ තිබුණු ඒගොල්ලන්ගේ ව්‍යාපාර මුකුත් කරන්න විදියක් නැහැ. එතකොට අර ලාච්චුවල තුණු සල්ලි ටික අරගෙන යන්න තරම් මිනිස්සු කොච්චර පහත් මට්ටමකට වැටිලාද අර මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවක. ඉතින් අපේ රටේ බොහෝ මිනිසුන්ගේ හිත උණු වෙනවා වගේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා වැඩ කරන. දැන් අපි දකුණු මුළු පළාතෙම මිනිස්සු තමන්ට පුළුවන් හැම දෙයක්ම ගෙදර තියෙන හාල් කිලෝ එකක් හෝ වාර දීලා ඒ කණ්ඩායම් විසින් සියලුම පළාත්වලට ඒ අනාථ වෙච්ච මිනිසුන්ට බෙදා හැරියා. ඒක හරීම විශ්මයජනක හරීම පුදුමයි. ස්වාමීන් වහන්සේලා සෑම කෙනෙක් මේ වගේම විදේශ රටවල් වල බොහෝ ආධාර ලැබුණා. ඒ මිනිස්සුත් මේ පෙරදික ඉන්දියාවේ මිනිස්සු කියලා මේ නායක ගියපු තැන්වල මිනිස්සුන්ගේ මිනි ගොඩ ගන්න බොහෝ විට උදව් කරා. සමහර පැතිවල අදටත් සමහර ඔය පස්සර පළාතේක පස්සර ප්‍රදේශයේ එක ගමක සම්පූර්ණ මිනි කිසිම මරණයක් අරගෙන තිබුණේ නැහැ. සමහර පැතිවල ඊළඟට
වගේ අපි ගොඩක් තැන් දැක්කා මරණ ගතපු නැති තැන් අදටත් තියෙනවා. ඉතින් අය ගැන හරියම කනගාටුයි මිනිස්සුන්ගේ ජීවිත පොළොවට යට වෙලා එහෙමම යට වෙලා ගියා. තමන්ගේ නිවාස ඒව ගැන ඉතින් කොහොමත් කතා කරලා වැඩක් නැහැ. ජීවත් පවුල් පිටි විනාශ වුණාට පස්සේ. ඒ ගෙදරින් කෙනෙක් පිට වෙලා හිටියා නම් රැකියාවකට හොය ගිහිල්ලා සමහර ළමයි විශ්වවිද්‍යාලවල සමහර ළමයි අය රැකියාවලට අන්න එහෙම ගියපු එක්කෙනෙක් දෙන්නෙක් බේරෙන්නේ නැති. ඒ ඇරෙන්න බොහෝ වෙලාවට මුළු ගෙදර හිටිය අය සියලුම දෙනාම නැති වුණා. තවත් අය මේ උදව් කරන්න ගිහිල්ලා 6 7 දෙනා 8 දෙනා 9 දෙනා නුවර මන් දැක්කා. හන්තාන ප්‍රදේශයේ මේ මිනිසුන් ගමේ මිනිසුන් බේර ගන්න කෑ ගහිල්ලට ගිහිල්ලා අන්තිමට දෙවෙනි නායෑමදී සියලුම දෙනා තරුණයෝ විශේෂයෙන් සියලුම දෙනා ඒ නායෑමට යට වෙලා ජීවිතේ විනාශ වෙලා ගියා. ඉතින් ඇත්තටම අපි කරපු කර්මය මෙතෙන්දි බලපානවා කියලා කියන එක හිතන්න පුළුවන්. මොකද හොඳට ඉඳලා තමන්ගේ ගෙදරට නායෑමක් නැතත් අපි අනුන්ට උදව් කරන්න ගිහිල්ලා අපි ඒකට ලක් වෙනවා කියන්නේ අපි මොන හරි කරපු කර්මයක් අපි ගෙවන්න සිද්ධ වෙන්න ඇති. ඉතින් ඒව ගැන අපි හිතන්න ඕනේ මිනිස්සු ජීවත් වෙනකොට මේ දේ හොඳම පාඩම හොඳම ආදර්ශය අපිට ගන්න පුළුවන්. අපි කොහොමද සමාජ ජීවත් වෙන්න ඕනේ. අපිටම පින් කරගන්න එහෙම නැත්නම් කුසල රැස් කරගන්න හැමතිස්සෙම පසුබට වෙන්න හොඳ නැහැ. අපි සුළු දෙයකින් පවා අපිට විනාශයක් අපිට පවක් සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතන අපි කරන කූඹියෙක් පවා අපි කූඹියෙක්ගේ ජීවිතය අපි ලොකුවට තකන්න නැතුව වැඩ කරනවා නම් අන්නේ කූඹියාගේ ජීවිතය ගැන පවා අපි හිතන්න ඕන යුගයක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනාවෙන් හැමතිස්සෙම වැඩ කරන්න ඕන. ඉතින් මෙවැනි ආපදා තත්ත්වයක් ඇති වුණාම අපි මිනිස්සුන්ට උදව් කරනවා වගේම අපි ඒ මිනිස්සුන්ගේ ජීවිත රැක ගන්න බේර ගන්න හරි අපි යම් පිනක් කටුත්තක් උදව්වක් කරා නම් ඒකත් අපිට පිනක් කියලා අපි කුසලයක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ කරදරයටපත් වෙච්ච මිනිස්සෙකුට ඒකට පිහිට වෙනව ඇරෙන්න ඒ මිනිසුන්ගෙන් මොනවා හරි දෙයක් කඩා වඩා ගන්නවත් ඒ වෙනුවෙන් දෙන්න තියෙන දේ උපකාරය රජයෙන් හෝ පෞද්ගලිකව දෙන්න තියෙනවා නම් උපකාරයක් ඒක නිසි විදියට කරන්න ඕනේ. මොකද එතනින් තවත් මේ මිනිසු තලා පෙලන්නේ නැතුව මේ මිනිසුන්ගේ ගෙදරක් නැවත හදා ගන්න හෝ මිනිසුන්ට ඉන්න ගෙදර පවිත්‍ර කරගන්න හෝ මොනවා හරි උපකාරයක් රජයෙන් හෝ පෞද්ගලිකව කරනවා නම් ඒක සාධාරණව කරන්න ඕනේ. මිනිසුන් මානසිකව වැටලා තියෙන මොහොතක තවත් පීඩාවට පත් කරන්න නැතුව. ඒ නිසා අපි හැම කෙනෙක්ම හිතන්න ඕන මේ කරන ක්‍රියාව හරියට කරේ නැත්නම් එහි ප්‍රතිඵලය අපර පසුපසම එනවා. අපි හොඳ දේද කරේ අපි නරක දේද කරේ ඒකේ ක්‍රියාව ප්‍රතිඵලය අපිට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අපි කල්පනා කරලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. අපි මේ වෙච්ච මේ ව්‍යසනය ගැන හොඳ අවබෝධයක් අපි ලබා ගන්න ඕන. ඒ පිළිබඳව හැම දෙයක්ම අපිට තොරතුරු සොයලා බලලා දැකලා මොකද්ද මේ ජීවිතය කියන එක තේරුම් ගන්න හොඳට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ගැන කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිත ඉදිරියට කොහොමද අපි ගත කරන්න කියන හිතලා අපි ගත කරන්න ඕනේ කොයි විදිහටද අපි විතරක් නෙමෙයි ඉදිරි පරම්පරාව. අපි සාමාන්‍ය විදියට මේ එනේන දේවල් හිතෙන දේවල් කරන්න යන විදියටනේ වැඩ කරනවාද බොහෝ දෙනා තමන්ගේ වාසියට තමයි වැඩ කරන්නේ. තමන්ට මොනවා හරි වාසියක් තියෙනවා නම් ඕන තැනකට හානියක් වෙන විදිහට වැඩ කරන ප්‍රීසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒවයි ප්‍රතිඵල අපිට කවදා හරි දවසක විඳින්න වෙනවා කියන එක මතක තියාගන්න. සමහර විට මේ මිනිස්සු මේ ගෙවල් වල යට වෙලා පොළොවට පස් වෙලා යටපත් වෙච්ච මිනිස්සු මේ ආත්මේ බොහොම ලස්සනට හොඳින් ජීවත් වෙන මිනිස්සු. නමුත් අර එක ගම්මානයකට ගියොත් ඒ මිනිස්සු කියන්නේ වහන් හිටියා මම වීඩියෝ එකකින් ඒ කතන්දරේ මිනිස්සු බොහොම ලස්සනට ගොවිතැන් කරගෙන බොහොම හොඳින් රාජකාරී කරගෙන ඉන්න මිනිස්සු කිසිම කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ අනිත් අයටත් බෙදා හදාගෙන එළවලු එහෙම වගා කරලා ඒවත් බෙදා හදාගෙන කාලා බීලා ජීවත් වෙච්ච හොඳින් මිනිස්සු. නමුත් පෙර කරපු අකුසලයක් සමහර විට මේ විඳින්න මේ විදියට ජීවිතේ ගෙවලා දාන්න සිද්ධ වෙන්නේ නැති. ජීවිතය අවසන් වෙන්න එහෙම කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහනේ. මහා විනාශයකින් පොළොවට පස් වෙලා යන්න. ඉතින් මේ වගේ බොහෝ ගම්මාන තවත් මම වීඩියෝ එකක් දැක්කා තුල්හිරියේ. ඒ නගරේ ගම විශාල වශයෙන් නාය ගිහිල්ලා තිබුණා.
විශාල කන්දක් පහළට ඇදගෙන ඇවිල්ලා තිබුණා. නමුත් ඒ මැද තිබුණා බෝධීන් වහන්සේ නමක් මිනිස්සු වන්දනාමාන කරපු. ඒ බෝධීන් වහන්සේ නමට කිසිම හානියක් වෙලා නැහැ. ඒ බෝධීන් වහන්සේ දෙපැත්තෙන් කන්ද පහළට කඩාගෙන ඇවිල්ලා මුළු ගමක්ම විනාශ වෙලා තිබුණා. ගොඩනැගිලි, ගෙවල්. ඉතින් ඒවයි හිටපු මිනිස්සු 19ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. කිසිම මරණයක් සොයාගෙන නැහැ. මේ ඒ සම්බන්ධව කටයුතු කරන්න කිසිවක් පැමිණෙන්නේ නැහැ කියලා තමයි ඒ ගමේ මිනිස්සු ඉතිරි වෙලා ඉන්න මිනිස්සු කියන්නේ. ඉතින් හරි කනගාටුදායකයි. ඒ මිනිස්සු ඒවයි සුදු කොඩි ගහලක් තිබුණා. ඉතින් එවැනි තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද මම තවත් දැක්ක වීඩියෝ එකක් මහියංගන පාරේ. මහියංගනේ බදුල්ල මහියංගනේ අටේ කණුව ළඟ. එතනත් විශාල ප්‍රදේශයක් නාය ගිහිලා තියෙනවා. අලුතෙන් හදපු නිවාස ඒ හැම දෙයකම බාගෙට කඩාගෙන ගිහිල්ලා වතුර ගිහිල්ලා මඩ ගිහිල්ලා විනාශ වෙලා. නමුත් ඒ මිනිසුන්ට ආධාරවත් ඒ අවට කොටසක් බේරිලා දුවලා ඒගොල්ලන්ට ඉතින් කිසිම ආධාරයක්වත් ලැබිලා නැහැ. මොකද ඒ පළාතට යන්න මිනිසුන්ට අපහසුයි. පාරවල් ඔක්කොම අවහිර වෙලා තියෙන නිසා තවමත් ඒ පාරවල් කැඩිලා. ඉතින් බොහෝ පාරවල් කැඩිලා තියෙන්නේ. මන්දාරම් නුවර පළාතෙත් සමහර පැතිවල පාරවල් භාගයට භාගයක් කැඩිලා තියෙන්නේ. ඉතින් ඉතාමත් අවදානම් මිනිස්සු ඒවා ඒ තියෙන පොඩි ඉඩ කඩේ වාහන ගමන් කරනවා. පොඩි වාහන සමහරවට බස් උනත් යනවා. ඒ උනාට ඒ තරම්ම සුදුසු නෑ. නැවතත් දැනටත් ඒවයි පාරවල් වතුර කියන්නේ කඳු වලින් බැසගෙන එන ප්‍රාමත් දිය පාරවල් තියෙනවා. ඉතින් එහෙම වාහන යනවා කියන එක ඉතාමත්ම භයානක. ඉතින් ඒ ගැන අවබෝධයෙන් මිනිස්සු වැඩ කරන්න ඕනේ. නැවතත් මහ වැස්සකට තවත් ওই විදිහේ ණයම් ඇති වෙන්න පුළුවන්. ඒ ගමනය ගැන හරිම කල්පනාවෙන් වැඩ කරන්න ඕන. තවත් හානි වලට මුහුණ දෙන්න නොවෙන්න. මුහුණ නොදෙන්න වැඩ කරන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත්. ඉතින් අපි ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්න නැති කමෙන් තමයි මේ විදිහට ජීවිත ගොඩක් හානි වුනේ. කල්පනාවෙන් හිටපු මිනිස්සු කොහොම හරි මහ වැස්සක් අහිනකොට ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන. ඒ ගැන අවබෝධයක් තිබුණු මිනිස්සු ජීවිත බේරගත්ත සමහර අය. හැමෝම නෙමෙයි. නමුත් කවුරුවත් හිතන්නේ නැහැ හැන්දෑව රැ වෙලා ගෙවල් වල කාලා බිල් නිදා ගන්නවා මිසක් ඔච්චර දෙයක් වෙයි කියලා. නමුත් මින් ඉදිරියට මං හිතන්නේ බොහෝ දෙනෙක් ඒ ගැන අවබෝධයෙන් ඉඳි කල්පනාවෙන් වැඩ කරන්න ඕන කියන එක හිතන්න ඕන. අනිත් එක තමන්ගේ ආගම දහම හරි විදියට අවංකවම අදහගෙන භක්තියෙන් කටයුතු කරගෙන ඔහොම පිනට දහමට ලැබිව කුසල් වඩමින් ජීවත් වෙනවා නම් තමයි මං හිතන්නේ හොඳ. ඉතින් ඒ ගැනත් අපි මේ ජීවිතේ කියන ජීවිතයේ අවබෝධය ජීවිත ගැන අවබෝධයක් ඇතුව වැඩ කරන්න පෙළමෙනවා නම් තමයි ගොඩාක් සුදුසු. අපි නිකන් සබා දහමට කිසිම දෙයකට ගරු කරන්නේ නැතුව සතෙකුට සිව්පාගයට ආදරයක් දක්වන්නේ නැතුව ගහට කුලට ආදරයක් දක්වන්නේ නැතුව තමයි පහුගිය කාලේ මිනිස්සු ජීවත් වුනේ. අමුතුම ලෝකෙක මද්ද්‍රව්‍ය වලට පෙළඹිලා ඔහේ මිනිස්සු පාරවල් වල වෙඩි තියලා මරා දාන තත්ත්වයක් අපි දැක්ක නිතරම. ඉතින් ඒ වගේ කිසිම මේ මානසික පැත්ත බොහොම ගිලිහිලා තිබුණේ රටේ. ඉතින් අන්න ඒ තත්ත්වවල් දකින්න ලැබෙනකොට මෙවැනි දේවල් මහ පොළොවවත් නොහුලන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි මේ විදිහේ මහා විශාල කළුගල් කඩාගෙන පහළට ආවේ. ඒකත් අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ වගේ මින් ඉදිරියටත් මෙහෙම නොවන වැඩ කරන්න කියලා කියනවා. ඉතින් එහෙනම් ඔබ සැමට ආයි